ඊළඟ දේ තමයි ඔයා හිතන්න දැන් ඔයාගේ ඔය සතුට කියන එක හොයන්න ගිහිල්ලා අපි රිලේෂන්ෂිප් එකට යනවා කියන එකේදී රිලේෂන්ෂිප් එකදී ඔයා හිතන්නේ ඔයාට ඔයා හරි රිලේෂන්ෂිප් එකක් කොහොමද හොයාගන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. හැම වෙලේම අපිට තියෙන ප්‍රශ්නයක්. අපිට ඒක වැරදුනා එහෙම නැත්නම් මේ රිලේෂන්ෂිප් එකවත් හරියයිද? එහෙම හිතනවා අපි. ඒක සාධාරණයි. ඒකට හේතුව තමයි ඒකට උදව්වක් තමයි මම කරන්න හිතන්නේ. මම හිතනවා මුලින් ඔයාව අඳුන ගන්න ඕනේ. ඔයාට මොනවද ඕනේ කියලා දැනගන්න ඕනේ. ඔයාට වෙලා තියෙන්නේ ඔයාට මොනවද ඕනේ කියලා ඔයා හරියට දන්නේ නැති නිසා තමයි ඔයා මම කියන්නේ අනිත් කෙනෙක් රවට්ටනවා ඔයාව කියන අදහස දී අපිට ඒකට මොනවත් කරන්න බෑ. හැබැයි අපි අපිව රවට්ට ගන්න තැන තියෙනවා. ඇත්තටම. අපි සමහරවිට හිතනවා පාර්ට්නර් කෙනකින් අපිට මේ දේ ඕනේ මේ දේ ඕනේ මේ දේ ඕනේ කියලා. හැබැයි ඒ ඔක්කොම ට්‍රූමා වෙන්න පුළුවන්. ඔයාට ඔයාගේ පොඩි කාලේ සිද්ධ වෙච්ච දෙයක් එහෙම නැත්නම් ඔයාට තරුණ වයසේ රිලේෂන්ෂිප් 80s රිලේෂන්ෂිප් එකකින් ඕන වෙච්ච සිද්ධියක් හින්දා වෙන්න පුළුවන්. මොකද එහෙම වුණාම ඔයා ඔය හොයන දේවල් ඒ හරි දේ නෙමෙයි. ඒ කියන්නේ ඔයා එක්සැක්ට්ලි ඔයාට මොකක්ද ඕන කියන පොයින්ට් එකේ ඉඳගෙන නෙමෙයි ඔයා හොයන්නේ. ඔයා හොයන්නේ අර ට්‍රෝමා එකත් එක්ක. ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ඔයා හොයන්නේ. ඒතර මේව හීල් වෙන්න ඕන. මේව හීල් නොවුනොත් ඔයාට බෑ ඔයාට හරි දේ හොයාගන්න. ඔයා හැමදෙස්සම හොයන්නේ ඔයා ඒ ට්‍රෝමා වලින් එහෙම නැත්නම් ඒ එක්ස්පීරියන්ස් එකට හේතු එකත් එක්ක තමයි ඔයා දේවල් හොයන්නේ. ඒ රියල් ඔයා නෙමෙයි. ට්‍රෝමා එකක් තියෙනකොට ඒ ට්‍රෝමා එක එහෙම නැත්නම් අපි හිතමු ඒ කිසිම දෙයකින් ඒවා ඒ ඔයා නෙමෙයි. ඇත්ත ඔයා කියන්නේ ඒ ට්‍රෝමා ඔක්කොම රිලීස් වෙච්ච දවසට හීල් වෙච්ච කෙනෙක් තමයි. මං කියන්නේ ඔක්කොම හීල් වෙලා ඉවර කරන්න පුළුවන් කියලා මේ ආත්මිකදී එක තැනකදී. නමුත් some extent ඔයාට පුළුවන් ඒ ප්‍රමාණයෙන් at least අපිට කැමති කෙනෙක් අපිට හරි විදියට ගැලපෙන. ඒකින්ද තමයි අපි ඒ හරි ගැලපෙන කෙනා නොවුනහම තමයි අපි රිලේෂන්ෂිප් එකකදී රණ්ඩු වෙන්නේ, ප්‍රශ්න ඇති කරගන්නවා. ඊට පස්සේ ඊළඟදී මේ ප්‍රශ්න ඇති වෙන්නේ අපිට ආදරේ දී ගන්න බෑ හරියට. මොකද අපිට ගැලපෙන දේ නෙමෙයි වෙලා තියෙන්නේ. අපිට හරියන දේ නෙමෙයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ සමහරවිට අපි වෙන රිලේෂන්ෂිප් වලට යනවා. මොකද ඒ අපිට තේරෙනකොට අපිට ගැලපෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ දේ හරියන්නේ නැහැ කියන එක. ඊට පස්සේ ඔයගේ කාරණා හින්දා අපි ජීවිතය අවුල් කරගන්නේ අර හේතුව හින්දාමයි. හරි පාට කෙනෙක් හරි තැනදී